තම මේ ඉන්දන්නේ එහාටම මොකද තියෙන්නේ? අස්සන ලෝකයක් තියෙනවා. ඔබලා දැකලා තියෙන ගෙම් මැඩිය වගේ අම්මා ත්‍රිවිල් එක නිදි මේකයි මෙදි බලයි එල්ලගෙන එළවන එක මෙහිම කරගෙන බෙලවනවා. අනේ ඉන්න තියාගන්න එපා. ඔබලා ඉගෙන ගන්න පුළුවන් සුපිරි මොලකාරයෝ ටික. අනේ යකුනේ ත්‍රිවිල් එක තියෙන්නේ ටැක්සියක් විදිහට තව කෙනෙක්ව ගිහින් දාන්න. ඒක තමන්ගේ අම්මෝ යකඩ දීලා කියලා හිතන්න එපා. යකඩ දීලා වෙන දෙයක් තියාගන්න. පදිනවා නම් ආරවන්න එකක් ගනිලා. කීකියන්නට ඒක කෑන් ගහගෙන අරව මේ වහිතාවේ අර කකුල් දෙක අර පිටිපස්සේ දාගෙන තුමා මෑල්ලන්ට ඉදිරියට. ත්‍රිවිල් එකක් නම් තුනෙන් ඵලයල්ලා. රෝද. ඇයි යකෝ එක හදන මනුස්සයා තුනක් හදලා තියෙන්නේ තුනෙන් ඵලයි. අර බල්ල තුනක් වගේ දෙකින් යන්න එපා. ඊට පස්සේ අපේ ගෑල්ලම කියන්නේ එහෙම කවුරු කෙනෙක් ඔය පාරට මේ දැක්කත් හිතන්න මොන වැද්දෙද්ද මොන සත්‍යද මන් නැහැ හිතා. බලත් ඉතින් මේ වගේ දෙයක් දැක්කොත් අපෝ දෙකෙන් යනවනේ දෙකෙන් යද්දි hina වෙනවා. එකෙන් යනකොට මේ පිස්සු රායත් කියලා හිතාන. ඔතේ වීඩියෝ කියන්නේ පාවක ඊපස්සේ පුළුවන් නම් රෝදෙත් නැතුව යන්න හදන්න. එහෙම හිතන්න එපා ඔතේ. එක තමන්ගේ හීනේ මේ ඇද කරන එකක් වගේ මුකුත් නෙවෙයි. තමන්ගේ හීනය අපි නිතරම උත්සාහ කරනවා පුතේ අපි ඉන්න අඩියෙන් කොහෙට යන්නද? ඉස්සරහට යන්න. මම මේ 3-wheeler 300 බයික් වලට එහෙම ඇද කරන එකක් නෙවෙයි මේ කරේ. ඔයාලගේ හීනේ ඊට වඩා ඉස්සරහට තියාගෙන තමයි. බයිසිකලයක හීනයක් තියෙනවා නම් අඩුව තරම ඊට අඩි දෙකක් ඉස්සරහින් හොඳ වාහනයකට තියාගන්න. මොකද මේ ළමයි වුණාම සර්ලා අපි ඔක්කොම දන්න කාරණාව අපි ඉස්සර ඉඳලම මන්ද මන්නම් ඉස්සෙල්ලාම ජොබ් එකේ කියලා ඉස්සෙල්ලාම try කරේ. ගියක් හදන්නවත් මොකක් හරි ෆෝන් එකක් ගන්නවත් නෙවෙයි. ඉස්සෙල්ලාම වාහනයක් ගන්න එක තමයි මගේ නම් නීතිය. ත්‍රිවිල් ළමයි ගොඩක් දෙනෙකුට හීනයක් තියෙනවා. මම ඒකයි කියන්නේ බයිසිකලේ ත්‍රිවිල් එකට වඩා ඉහළින් හීනේ තියාගන්න. එතකොට ඔයාලා මහන්සි වෙනවා. එහෙම කරලා තමයි ඔයාලා ඉස්සරහට යන්න ඕනේ. ආයෙ කියන්නේ ඔයාලා නැත්තම් පුතේ ඔය කියන රේස් පැදිල්ලට ගියොත් එක ඔයාලට නයිට් රේස් පැද්දැයි ඔට්ටු කියත හැකි. මොකද අපේ මේවට පැතිවල ඇති තරම් නයිට් රේස් පදිනවුන් ඉන්නවා. ඒක බලන්න යන කාල ගන්නත් ඉන්නවා. මෙතනත් ඇති. එතකොට මට මොනවද දැක්කම කියන්න පුළුවන්. එතකොට නයිට් රේස් බලන්න යනවුන් ඉන්නවා. මොනවා රයිඩ් තමයි ස්පීඩ් පදින්නේ ආරි කපුල් දෙකේම හිට් එක. හරි වීරකමක් විදියට දකින්න. ඒක නවත්තන්න. මොකද ඊට වඩා අපිට දෙයක් කරන්න පුළුවන්. මොකද ඔවුන් ටිකේ ගන්න ටික අනිවාර්යයෙන් ලයිට් කරනකොට තියෙනවා අනිවාර්යයෙන්. ඒතකොට මම පරීක්ෂණ හරි දත් පරීක්ෂ කරගෙන ඉන්න බාරේ සෑහෙන වේගයෙන් යන දත් සිට දෙකම අරගෙන. හරිවේදී පොලිසිය බාන ඉස්සලාම අපිට ත්‍රිවිධ ආරම්භ මේ පෙර කුණි එන්න අපේ හිමිදියේ පොලිසියට